වෙල්කම් බැක් ටු රාස්බෙරි කේක්ස්. ඔයාලට පේනවා ඇති මේ කේක් එක මුලින්ම මම ට්‍රම්ප් කෝට් කරලා තියෙන්නේ චොක්ලට් පාටින්. ඇත්තටම කස්ටමර් දීපු ෆොටෝ එකට මට වැරදිලා වෙන කලර් එකක් තමයි මං යූස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක ට්‍රම්ප් කෝට් කියන්නේ මේ අයිසිං හදලා ඒකට කලර් එක දාලා ඔක්කොමත් කරලා ට්‍රම්ප් කෝට්නුත් කරාට පස්සේ තමයි මම ගිහිල්ලා ෆොටෝ එක බැලුවේ. ඒ බලනකොට මේ ෆොටෝ එකේ තිබ්බේ සුදු පාට කේක් එක සුදු පාට උඩින් චොක්ලට් කියන්නේ මෙල්ට් කරලා වක් කරලා එහෙම. ඊට පස්සේ තමයි දැන් මාර වැඩේ වුණා. ඊට පස්සේ මම වෙලාවට මම හදපු අයිසිං එකෙන් පොඩි කොටසක් අයින් කරලා තිබ්බා. ඊට පස්සේ ඒකට වයිට් කලරින් එක දාලා තමයි හදලා ගත්තේ. මේ පේන්නේ උඩින් මම චොක්ලට් මෙල්ට් කරලා දාපු එක වතුර වගේ හිටියා. ඉතින් ඒක හින්දා ආයෙ මට අර බටර් අයිසිං ගත්තු ප්‍රමාණයෙන් ටිකක් අයින් කරලා තිබිලා ආයෙ ගත්තනේ. ඉතින් දැන් ඒකත් ට්‍රම්ප් කෝට් කරලා ඉවරලා ෆස්ට් ටයිම් අයිසිං එක දානකොට ෆස්ට් ටයිම් එකේ මේවා මොනවද චොක්ලට් මෙල්ට් කරලා දානකොට ඒක දියාරු ගතිය ආවා. ඒක තමයි පේන්නේ මේව කරලා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ඇත්තටම කේක් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕන කේක් එකක්. හිතුවට වඩා වෙලාවක් ගියා සහ කස්ටමර් ඉල්ලුවම ඩිසයින් එක දෙන්න ඕනේ හින්දා මම කස්ටමර්ට ඇවිල්ලා අහුවාම එයා කිව්වා කමන්නෑ අක්කා මේ ඔයා හදපු එක අරන් එන්න. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඒ වුණාට දැන් මගේ හිතට හරිය නෑ. මොකද එයා දීපු ඩිසයින් එක තමයි. හැබැයි කලර් එක වෙනස්නේ. ඔය ඊට පස්සේ මම දැන් අර මේ ඩාර්ක් චොක්ලට් මෙල්ට් කරලා ගත්තු ඒක වැක්කෙලා හින්දා ඔය දැන් මම ආයෙත් අයිසිං කරනවා. ඇත්තටම කේක් එකක් හදනවා කියන්නේ සෑහෙන ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ දෙයක්. මේ තමයි ඒගොල්ලෝ මට දීපු ඩිසයින් එක. ඒ ඩිසයින් එකට ඉතින් චුට්ටක් කලර් එක එහෙම වෙලා තමයි මං දැම්මේ. මට ඉතින් පස්සේ ආයෙ බටර්නුත් දාලා චොක්ලට් ඩ්‍රිප් එක මෙල්ට් කරලා ගත්තාම ඒක ඒ විදිහට ආවා. මේ කේක් එක ඇත්තටම දැන් මං හදලා මාසයක් හරි මම හිතන්නේ මාසයකට වැඩි කේක් එක හදලා. ඒ වුණාට මට අද වෙනකන් මේක සාමාන්‍යයෙන් කරන්න බැරි වුණා. මොකද මේක කියන්නේ කේන්ති යනවා එහෙම. මේ වීඩියෝ එක සෑහෙන දිගයි. කේක් හදාගත්තට වඩා තමයි මගේ වැඩි. මොකද ඉවසීම ටිකක් කේක් එකට වෙච්ච අක්කර තැබ්බියත් වෙන්න ගත්තේ. මොකද සෑහෙන ඉවසන්න ඕනේ. සමහරවිට වරදිනවා. සමහරවිට ඒ කියන්නේ හීට් එක වැඩි වුණාම කොච්චර කරත් දාලා තමයි හැදුවේ. මොකද දැන් ඒ තියෙන හිතුනේ ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. අර ෂයින් ගතිය එන්නේ නෑ නිකන් කඩතොළු වගේ හිටලා එන්නේ. තව මේකේ එහෙම තියෙනවා. මොකද මගේ කාමරේ ඉවරෙන්නේ නැත්තම් ඉතින් මට වෙන්නේ AC එකක්වත් ෆෑන් එකක්වත් නැහැ. ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා. අලුතෙන් කේක් හදන කෙනෙක්ටත් මේක හොඳයි පොඩ්ඩක් බලා ගන්න. මටම ඉතින් ඒ ටික දාලා ඉන්නට පස්සේ මටත් දැක්කනේ මගෙත් නිකන් හුස්ම නිකන් පොඩ්ඩක් ගිහිල්ලා එහෙම වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම මාර ස්ට්‍රෙස් එකෙන් මම ඒක හැදුවේ. මොකද මේ ඉල්ලපු කලර් එක නෙමේ ආවේ. දැන් ඒගොල්ලෝ ඉල්ලපු ඩිසයින් එක නෙමෙයි. ඒකට ඉතින් මොනවා වුණත් කස්ටමර්ට ඒක හිතට හරිය නෑනේ. එයා හැබැයි ඒක ඉල්ලුවේ බර්ත්ඩේ පාටි එකට නෙමේ. එයාගේ ක්ලාස් එකේ යාළුවන්ට දෙන්න. ඒ කියන්නේ එහෙම තමයි එයාගේ කේක් එක මට කියලා හැදව ගත්තේ. ආයේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඕකේ උඩ අයිසිං එකක් දාන්න තියෙනවානේ. මම දැකලා තියෙනවා ගොඩක් අය
ඔය කේක් එකෙන් උඩින් ඔව් මේ වෙලාවේ තමයි මම අර ඒක තිබ්බා ස්ප්‍රින්කල්ස් වගේ ටිකක් අයින් කරලා තමයි අයිසිං එක දාන්නේ. ඒ වුණාට මම ඒ වැඩේ කරේ නෑ. ගොඩක් වෙලාවට අයිසිං එක වේලුණාට පස්සේ අපිට ස්ප්‍රින්කල්ස් ඒ වගේව අලවන්න බෑ. අයිසිං එක කරපු ගමන් අලවන්න ඕනේ. මොකද අයිසිං එක වේලුණාට පස්සේ ඒක හිටින් නැහැ ඇලවිලා. එතකොට ඒවා ගැලවිලා වැටෙන්න බලනවා. ඉතින් මං කියන්නේ ඔයගලන්ට අයිසිං එක කරපු ගමන්ම වගේ ඒවා අලවන්න බලන්න. මේ තියෙන මං අර කියපු වීඩියෝ එක මේ මං කිව්වේ උඩින් පැලට් නයිෆ් එකෙන් වටේට අයින් කරන්න ඕනේ. උනට මං අයින් කරන්නේ නැතුව තමයි ඒ උඩ අයිසිං එක දැම්මේ කියලා. මේ මන් ටිකක් ඉතින් අයිසිං එක දාලා බලනවා හරියට සෙට් වෙනවද කියලා. නැත්නම් ආයෙ මට කියන්නේ ඒක මකලා ගන්න බෑනේ. ඉතින් ආයෙ සම්පූර්ණම කේක් එක වෙනස් කරන්න ඕනේ. නැත්නම් මේ ඩිසයින් එක ගන්න බෑ. මම ඒ කේක් එක අයිසිං කරන වීඩියෝ එක නම් අරගෙන නෑ. මේ තියෙන කේක් එකේ ෆයිනල් ලුක් එක. ඒක ඉතින් මං හිතුවටත් වඩා ලස්සනට ආවා. මුලදී මට වැරදුනා වුණාට කලර් එක. පස්සේ අන්තිමට ලස්සනට ආවා ඒක. කොහොමද ඉතින් ක්ලාස් එකට අරන් ගිහිල්ලා ඒක මට චූටි කෑල්ලක් හම්බුණා. ඒ ඇරෙන්න මං කියන්නේ ඔක්කොමලා එක රහයි කියලා කෑවා.